ගොඩක් මේ පිළිබඳව සාකච්ඡා කරා. මම ડોක්ටර්ගෙන් අහන්න කැමති අසංකගේ මේකේ මූල ධර්ම පිළිබඳව අපිට පොඩි විග්‍රහයක් කරන්න. ඕෂියන් ඇත්තටම මේ මූල ධර්ම කිව්වොත් මේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ නිලවලට පහළ. ඉතින් අපි කලකනවා මේ සරක් කරන්නේ මුළු ඇයි සියලුම ස්ථාන නිලයි. ඒක ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. පළවෙනි තමයි අපිට උගන්වන්නේ නිල පිළිමන. ඊට පස්සේ නිල සම්බාහනයේ කොටස් හතරකට. ඊට පස්සේ නිල රිදෙන්න තද කරන්න පුළුවන්. නිල දැමෙන්න ඒ කියන්නේ නිල වලට මේකක් කියන හානියක් වීම සඳහා පහර දෙන්න පුළුවන්. ඕක තමයි ප්‍රධාන මූලධර්ම. ඊට අමතරව මේ මූලධර්ම දියුණු කරගන්න සහ අය අනවශ්‍ය විදිහට පාවිච්චි නොකරන්න. ඒ කියන්නේ අපි විනය හදාගන්න භාවනාව පාවිච්චි කරනවා. ඊට වශයෙන් මේ භාවනා 512 තමයි අපි විස්තර කරන්නේ. ඊට පස්සේ තමයි මේකේ තව තියෙනවා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍ර මොහොන ශාස්ත්‍ර ඒ වගේ විශාල වශයෙන් තියෙනවා. ඒකට හැබැයි මේක භාවිතා කරපු අවස්ථාව ඉතාම සීමිතයි. මොකද කොච්චර ගණන් හිටියත් රාවණා ලකුරක් කාලේ ඉඳන් වෙන්න පුළුවන් මේ ලෝක මොනරාඩ වෙන්න පුළුවන් පාරම්පරික සටන්කලාව පාවිච්චි කරන රට ආරක්ෂා. පස්සේ මේ දේවනම් පිටිසර දුරන් පස්සේ අපි තව තවත් ඒ කියන්නේ දිනේ වැඩි දුන්නා නම් බුද්ධ ශාසනය ආවා. ඊට පස්සේ මේක පාවිච්චි කරන බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා. ඒක